අපි අද බලමු ස්ටෑන්ඩඩ් හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩ් එක කියන්නේ මොකක්ද? ඇයි අපි ස්ටෑන්ඩඩ් හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩ් කියලා එකක් යූස් කරන්නේ කියලා. ඒක ඉගෙන ගන්න නම් අපිට යන්න වෙනවා එදා නවත්තපු තැනට. මේ තියෙන ඩැනියල් සෙල් එකක්. ඩැනියල් සෙල් එක කියන්නේ ගැල්වනික් සෙල් එකක්ම තමයි. දැන් වම් පැත්තේ මොකක්ද තියෙන්නේ? ඇනෝඩ් එක. ඔයගොල්ලෝ දන්නවා සින්ක් ඇනෝඩ් එකක් තියෙනවා මෙයාට. ඒ වගේම කොපර් කැතෝඩ් එක. මෙයා කැතෝඩ් එක. හරි. දැන් අපි මේ දෙන්න මැද්දට වෝල්ට් මීටර් එකක් සෙට් කරොත් මෙන්න මේ විදිහට ඒ වෝල්ට් මීටර් එකේ පෙන්නනවා 1.08 කියලා වෝල්ටේජ් එකක්. ඒ වෝල්ටේජ් එක එන්නේ කොහමද? දැන් කැතෝඩ් එක එකේ වෙන්නේ රිඩක්ෂන් එකක් නේ. එතකොට ඉලෙක්ට්‍රෝන ඔයගොල්ලන්ට පේනවා ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ ඇනෝඩ් එකේ ඉඳන් කැතෝඩ් එකට. ඉලෙක්ට්‍රෝන වල ආරෝපණය මොකද්ද? ඍණාරෝපණයක් නේ. ඒ නිසා අනිවාර්යෙන් කැතෝඩ් එකේ ආරෝපණය ඇනෝඩ් එකට සාපේක්ෂව දණු වෙන්න ඕනනේ. ඇනෝඩ් එකට සාපේක්ෂව කැතෝඩ් එකේ ආරෝපණය දණු වුණොත් විතරයි ඉලෙක්ට්‍රෝන ඇනෝඩ් එකේ ඉඳන් කැතෝඩ් එකට ගමන් කරන්නේ. ඒ කියන්නේ 1.08 වෝල්ට් කියන්නේ මොකද්ද මෙතන? මේකට සාපේක්ෂව මෙයාගේ වෝල්ටේජ් එක ධන එකකින් වැඩි කියන එකනේ. ඇනෝඩ් එකට සාපේක්ෂව කැතෝඩ් එකේ වෝල්ටේජ් එක ධන එකකින් වැඩි. ධන 1.08ක්. ආසන්න වශයෙන් අපි ධන 1 කියලා මේ වෙලාවේ මේ එක්සැම්පල් එකට ගමු. මෙයාට සාපේක්ෂව මෙයාගේ විභවය ධන එකකින් වැඩි. ඒ නිසා මෙයාගේ ඉඳන් මෙයාට ඉලෙක්ට්‍රෝන යනවා. දැන් මේක වෙන්න පුළුවන් විදි කිහිපයක් තියෙනවා. දැන් හිතන්නකෝ ඇනෝඩ් එක බිඳුව වෙලා කැතෝඩ් එක ධන 1 වුණා. ඒත් මෙයාට සාපේක්ෂව මෙයාගේ වෝල්ටේජ් එක ධන 1යි. කැතෝඩ් එක ඍණ 1 වෙලා ඇනෝඩ් එක බිඳුව වුණොත් ඍණ 1 කියන්නේ බිඳුවට වඩා අඩු වගේක්. එතකොට ඍණ 1කට සාපේක්ෂව බිඳුව ධන 1කින් වැඩි. එතකොට ඇනෝඩ් එක ධන 2 වෙලා කැතෝඩ් එක ධන 3 වුණොත් ඒත් ධන 2කට සාපේක්ෂව ධන 3 වෝල්ට් 1කින් වැඩි. හරිද? ඒක තේරුම් ගන්න ඇති. දැන් අපිට අවශ්‍ය වෙනවා දැන් මෙහෙම මේගොල්ලෝගේ වෝල්ටේජස් හැමතිස්සෙම සාපේක්ෂ වෙන්නේ. දැන් කැතෝඩ් එකට සාපේක්ෂව තමයි ඇනෝඩ් එකේ වෝල්ටේජ් එක මෙන්න මෙතන අපිට පෙන්눔 කරන්නේ. ඒ නිසා අපිට අවශ්‍ය වෙනවා ස්ටෑන්ඩඩ් කැතෝඩ් එකක් හදාගන්න. ඇනෝඩ් එකක් හරි කැතෝඩ් එකක් හරි මොකක් හරි ස්ටෑන්ඩඩ් සොලියුෂන් එකක් හදාගන්න ඕනේ. අන්න එයාට සාපේක්ෂව හැම මෙටල් එකේම ඉලෙක්ට්‍රෝඩ් පොටෙන්ෂල් එක අපි මයින්න තමයි මේක යූස් කරන්නේ. මේ මෙතඩ් එක යූස් කරන්නේ. අපි ඒකට තමයි දැන් මේ තියෙන හයිඩ්‍රජන් ස්ටෑන්ඩඩ් හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩ් එක යූස් කරන්නේ. දැන් ඒක ඔයගොල්ලන්ට තාම හරියටම තේරුම් යන්නේ නැතුව ඇති. මෙන්න මේ වගේ අපිට එක ඔයගොල්ලන්ට පොටෙන්ෂල් එක මැන ගන්න අවශ්‍ය මෙටල් එක යූස් කරලා. දැන් හිතන්නකෝ සින්ක් හරි කොපර් හරි කියලා අපිට පොටෙන්ෂල් එක මැන ගන්න ඕනේ. දැන් මෙහෙම මේ සෙටප් එක මෙහෙම තිබ්බම කොපර්ට සාපේක්ෂව සින්ක්ගේ ඉලෙක්ට්‍රික් පොටෙන්ෂල් එක තමයි එන්නේ. ඒ කියන්නේ එහෙම නැත්නම් සින්ක්ට සාපේක්ෂව කොපර්ගේ ඉලෙක්ට්‍රික් පොටෙන්ෂල් එක තමයි එන්නේ. මේගොල්ලොන්ට තනි වැලියු එකක් අපිට හිතා ගන්න බෑ. ඒ නිසා මේගොල්ලොන් තනියෙන් ඒ කෙනාට අදාළ වැලියු එකක් දෙන්න ඕන නිසා අපි හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩ් එකට සාපේක්ෂව මේ හැම මෙටල් එකේම ඉලෙක්ට්‍රෝඩ් පොටෙන්ෂල් එක මෙෂර් කරනවා. හරිද? දැන් මෙතන අපි යූස් කරනවා ස්ටෑන්ඩඩ් හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩ් එකක්. ස්ටෑන්ඩඩ් කියන්නේ හයිඩ්‍රජන් මෙතනින් ගෑස් එක දෙනවා අපි 1 atm ප්‍රෙෂර් එකකින්. හරිද? 1 atm ප්‍රෙෂර් එකකින් දෙනවා. ඊට පස්සේ මෙතන හයිඩ්‍රජන් ක්ලෝරයිඩ් එහෙම නැත්නම් HCl සොලියුෂන් එකක් තියෙනවා. HCl සොලියුෂන් එක 1 moles per decimeter. ඒ වගේම වම් පැත්තේ ඕගොල්ලන්ට මෙෂර් කරන්න අවශ්‍ය ස්ටෑන්ඩඩ් ඉලෙක්ට්‍රෝඩ් එක තියෙනවා. දැන් මෙතන අපිට සින්ක් මේ උදාහරණේ තියෙන සින්ක් ඉලෙක්ට්‍රෝඩ් එක. සින්ක් නම් අනිවාර්යෙන් මෙතන තියෙන්න ඕනේ සින්ක් මෙටල් එක. ඊට අමතරව zinc 2+ තියෙන 1m 1 moles per decimeter zinc 2+ අන්තර්ගත වෙන සාන්ද්‍රණයේ තියෙන 1 moles per decimeter සාන්ද්‍රණයේ තියෙන zinc 2+ solution එකක් ඕනේ. දැන් අපිට පුළුවන් හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩ් එකට සාපේක්ෂව zinc ගේ ඉලෙක්ට්‍රෝඩ් පොටෙන්ෂල් එක මෙෂර් කරන්න. දැන් මෙතන තියෙනවා 0.76. අපිට zinc නෙමෙයි කොපර් නම් ඕනේ. මෙතන zinc වයින් කරලා කොපර් solution එකක් දාලා කොපර් මෙටල් එකක් දාලා හයිඩ්‍රජන්ට සාපේක්ෂව ඒක මෙෂර් කරනවා. සමහර විට මේක ධනාගයක් වෙන්න පුළුවන්. සමහර විට මේක ඍණාගයක් වෙන්න පුළුවන්. ධන ඍණ වලින් අදහස් වෙන්නේ මොකද්ද? දැන් මේක ධනාගයක් නේ පෙන්නන්නේ. ධනාගයක් පෙන්නනවා නම් මෙහෙම තමයි ඉලෙක්ට්‍රෝන යන්න ඕනේ. දකුණු පැත්තේ එක්කෙනා
දිශාවට තමයි ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ. මේක ධනාගයක් නා. ඉලෙක්ට්‍රෝන හයිඩ්‍රජන් ඉඳන් අනිත් පැත්තට ගමන් කරනවා නම් ඍණාගයක්. මොකද ඉලෙක්ට්‍රෝන ගමන් කරන දිශාව වෙනස්. හරිනේ? දැන් එහෙම ස්ටෑන්ඩඩ් රිඩක්ෂන් පොටෙන්ෂල්ස් තමයි අපි දැන් මෙතන මෙෂර් කරන්නේ. මේ ස්ටෑන්ඩඩ් රිඩක්ෂන් පොටෙන්ෂල්ස් තියෙන ටේබල් එකක් තියෙනවා. හරිද? දැන් මෙතන හැමතිස්සෙම අපි මතක තියාගන්න රිඩක්ෂන් පොටෙන්ෂල්ස් කියන්නේ මේගොල්ලෝගේ රිඩියුස් වෙන රිඩක්ෂන් එකට අදාළ ඉක්වේෂන් එක තියෙන්නේ. මේ තියෙන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් අපි දන්න එකක් ගමු. කොපර් 2+ ඉලෙක්ට්‍රෝන දෙකක් අරන් කොපර් 0 ඉලෙක්ට්‍රෝන දෙකක් ගන්නවා කියන්නේ කොපර් බිඳුව කියන එක අපි දාන්නේ නැහැ. නිසා කොපර් 0 සොලිඩ් වලට යනවා. මේක රිඩක්ෂන් ඉක්වේෂන් එකක්. දැන් මේක මේ අගේ තියෙන ධන 0.34 කියලා. ඒක වෝල්ට්ස් වලින් තියෙන උඩ ඔයගොල්ලන්ට වෙනවා E0. E0 කියන්නේ ස්ටෑන්ඩඩ් ඉලෙක්ට්‍රෝඩ් පොටෙන්ෂල් එක. වෝල්ටේජ් වලින් එන්නේ වෝල්ටේජ් ධන 0.34යි කොපර් 2+ වලට. හරිද? සින්ක් වලට ගත්තොත් මේ තියෙන්නේ අපි කතා කරපු අනිත් මෙටල් එක. සින්ක් වලට ගත්තොත් ඒක ඍණ 0.76. මේ රිඩක්ෂන් පොටෙන්ෂල්. දැන් මේකේ තේරුම කියන්නේ මොකද්ද? රිඩක්ෂන් පොටෙන්ෂල් එක වැඩි කියන්නේ මෙයා රිඩියුස් වෙන්න කැමති. රිඩක්ෂන් පොටෙන්ෂල් එක අඩුයි කියන්නේ මෙයා ඔක්සිඩයිස් වෙන්න කැමති. දැන් අපි උදාහරණයක් ගත්තොත් ලිතියම්. ලිතියම් නුයි අපි උඩ තියෙන එකක් ගමු ක්ලෝරින් ක්ලෝරින් නෙමෙයි. ලිතියම් තමයි පල්ලෙහාම ඉන්නේ. ලිතියම් නුයි කොපර් නුයි ඉලෙක්ට්‍රෝඩ් එකක් ගමු අපි. ලිතියම් කොපර් ඉලෙක්ට්‍රෝඩ් දෙකක් දැම්මොත් දැන් ඕගොල්ලන්ට මෙතනින් හිතා ගන්න පුළුවන් කවුද ඇනෝඩ් එක කවුද කැතෝඩ් එක කියලා. දැන් ලිතියම් තියෙන්නේ රිඩක්ෂන් පොටෙන්ෂල් වල යටම. ඒ කියන්නේ අඩුවෙන්ම රිඩියුස් වෙන්න කැමති එක්කෙනා. රිඩියුසින් ඒජන්ට් කියන එක මම කලින් පැහැදිලි කරා. රිඩියුසින් ඒජන්ට් කියන්නේ කවුද? රිඩියුසින් ඒජන්ට් කියන්නේ අනිත් කෙනාම රිඩියුස් කරවන්න කැමති කෙනා තමන් ඔක්සිඩයිස් වෙලා අනිත් කෙනාව රිඩියුස් කරනවා. දැන් මෙතන වෙන්නේ මොකද්ද? ලිතියම් වල රින රිඩියුසින් පොටෙන්ෂල් එකක් තියෙනවා කියන්නේ මෙයා කැමති රිඩියුස් වෙන්න අකමැති. මොකද ඒක ඍණාගයක්. එතකොට කොපර් වල තියෙන්නේ කොපර් ඉන්නේ ලිතියම්ට වඩා උඩින්. ඒ කියන්නේ කොපර් රිඩියුස් වෙන්න කැමති ලිතියම්ට සාපේක්ෂව. එතකොට දැන් ඇනෝඩ් එකයි කැතෝඩ් එකයි මොකද්ද? ලිතියම් කැමති ඔක්සිඩයිස් වෙන්න නම් ඇනෝඩ් එක වෙන්නේ ලිතියම්. කොපර් කැමති රිඩියුස් වෙන්න නම් කැතෝඩ් එක වෙන්නේ කොපර්. ඒ වගේම ඕගොල්ලන්ට සෙල් එක හදන්න කලින් සෙල් පොටෙන්ෂල් එක හොයාගන්නත් පුළුවන් මේ වැලියුස් දෙක කම්පෙයාර් කරලා. ඒකේ ඉක්වේෂන් එකක් තියෙනවා සෙල් පොටෙන්ෂල්ස් හොයන්න ඕන. මම ඒකත් එක්ස්ප්ලেইন කරන්න. හරි. දැන් ඔයගොල්ලන්ට තේරෙනවා ඇති හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩ් එකක් යූස් කරන්නේ ඒ කියලා. අපි දැන් ඊළඟට බලමු මේ හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩ් එකේ රියැක්ෂන් එකක් වෙන්නේ කොහොමද කියලා. අපි දැන් මෙතන එකම ගමු. මෙතන තියෙන්නේ සින්ක්. හරිනේ. අපි බලමු දැන් සින්ක් වල රිඩක්ෂන් පොටෙන්ෂල් එක. සින්ක් වල රිඩක්ෂන් පොටෙන්ෂල් එක එන්නේ ඍණ 0.45 නේ. ඍණ කියන්නේ හයිඩ්‍රජන් වල රිඩක්ෂන් පොටෙන්ෂල් එක 0යි. ඇයි ඒක 0 උනේ? අපි හයිඩ්‍රජන්ට සාපේක්ෂව තමයි අනිත් හැම එකම ඉන්නේ. ඒ නිසා හයිඩ්‍රජන් අපි 0 කියලා එයාට නිකන් නමක් වගේ දෙනවා. එයා ඇත්තටම ඇබ්සලූට් වැලියු එකක් නෙමෙයි. සාපේක්ෂ 0. අපි හයිඩ්‍රජන් 0 කියන සීමාවට ගෙනල්ලා තමයි අනිත් අයගේ ඉලෙක්ට්‍රෝඩ් පොටෙන්ෂල්ස් මෙෂර් කරන්නේ. හයිඩ්‍රජන් 0යි. ඊට පස්සේ හයිඩ්‍රජන්ට සාපේක්ෂව සින්ක් ඉන්නේ පල්ලෙහා. ඍණ 0.76. එතකොට අනිවාර්යෙන් මෙයා ඔක්සිඩයිස් වෙන්න කැමති. එතකොට හයිඩ්‍රජන් තමයි රිඩියුස් වෙන්නේ. එතකොට සින්ක් තමයි ඇනෝඩ් එක. සින්ක් ඔක්සිඩයිස් වෙනවා කියන්නේ සින්ක් සොලිඩ් යනවා සින්ක් 2+ එක්වස් වලට එයා ඉලෙක්ට්‍රෝන දෙකක් ගලවලා දෙනවා. දැන් මේ ඉලෙක්ට්‍රෝන දෙක කවුද ගන්න ඕනේ? මේ ඉලෙක්ට්‍රෝන දෙක කම්බි වයර් එක දිගේ එනවා. වයර් එක දිගේ ඇවිල්ලා එයා එනවා මෙන්න මේ ප්ලැටිනම් ඉලෙක්ට්‍රෝඩ් එකට. ප්ලැටිනම් කියන්නේ ප්‍රතික්‍රියා කරන්නේ මෙතන ප්ලැටිනම් නෙමෙයි ඉලෙක්ට්‍රෝන ගන්නෙ. මෙතන ඇත්තටම ඉලෙක්ට්‍රෝන ගන්නෙ මේ ලික්විඩ් එකේ ඉන්න H+. HCl නේ දාලා තියෙන්නේ අපි. HCl දාලා තියෙන්නේ. HCl කියන්නේ ඇසිඩ් එකක්. කියන්නේ H+ ඉන්නවා මෙන්න මේ ද්‍රාවණේ. එතකොට මොකද්ද වෙන්නේ? H+ ඉලෙක්ට්‍රෝන දෙකක් ගන්න නම් H+ ලා දෙන්නෙක් ඉන්න ඕනේ. මොකද මෙයා ඉලෙක්ට්‍රෝන දෙකක් දෙනවනේ. ඒ නිසා ඒ ඉලෙක්ට්‍රෝන දෙක ගන්න H+ ලා දෙන්නෙක් ඉන්න ඕනේ. මම මේක කෙලින්ම බැලන්ස් කරලා දිනනවා.
එතකොට 2H+ මේ දෙන්න යනවා H2 වලට. H2 gas. හරි. දැන් මෙතන H+ වැඩ කරන්නේ කවුරු විදිහටද? කැතෝඩ් එක විදිහටනේ. කැතෝඩ් එක රිඩියුස් වෙනවා. මෙයා කැතෝඩ්. හරි. දැන් මෙයා කැතෝඩ් එක විදිහට වැඩ කරද්දී මේ දීලා තියෙන H2 gas වලින් රියැක්ෂන් එකක් වෙන්නේ නැහැ. H2 gas එක මේ අවස්ථාවේදී දීලා තියෙන්නේ අර සම්මත පීඩනය 1 atm පීඩනය රඳා පවත්වා ගන්න විතරයි. ඉක්විලිබ්‍රියම් එකේ තියාගන්න H+ වල රියැක්ෂන් එක. හරි. දැන් අපි හිතමු මෙයා zink නෙමෙයි මෙයා copper වුණොත්. දැන් බලමු copper ඉන්නේ හයිඩ්‍රජන්ට වඩා උඩ. ඒ කියන්නේ copper වල reduction potential එක ධන 0.3යි හයිඩ්‍රජන් වල 0.යි. එතකොට ධන එක්කෙනා reduction potential එක ධන කියන්නේ එයා reduce වෙන්න කැමති. ඒ කියන්නේ copper reduce වෙන්න කැමති කියන්නේ මොකද්ද? අපි ලියමු copper reduce වෙන්න කැමති කියන්නේ copper 2+ කැමති ඉලෙක්ට්‍රෝන ගන්නනේ. copper 2+ නම් අනිවාර්යෙන් aqueous solution එකක්. ඉලෙක්ට්‍රෝන අරගෙන එයා යනවා copper solid වලට. ඉලෙක්ට්‍රෝන ගන්නවා කියන්නේ reduce වෙනවා. හරිනේ. දැන් ඊට පස්සේ කවුද මෙයාට ඉලෙක්ට්‍රෝන දෙන්නේ? මෙයාට ඉලෙක්ට්‍රෝන දෙන්නේ H2 gas. අපි මේ මෙතන ඉන්පුට් කරන්නේ H2 gas. මේ H2 gas molecules ගිහිල්ලා ඇතුලේ තියෙන platinum electrode එක මත deposit වෙනවා. මෙන්න මේ වගේ මේක electrode එක නම් මේක electrode එක මෙහෙම කළු පාටින් අඳින්නම්කෝ. මේක electrode එක නම් මෙන්න මේ වගේ H2 gas molecules වලට පුළුවන් කියලා deposit වෙන්න. හරිද? අන්නේ gas molecules මේ දෙන ඉලෙක්ට්‍රෝන දෙකක් ඉවත් කරන්න ඕනේ. කොහොමද ඉවත් කරන්නේ? H2 යනවා 2යි H+ වලට. අන්න එහෙම තමයි මෙයා ඉලෙක්ට්‍රෝන දෙක ඉවත් කරන්නේ. මෙතන H2 gas aqueous solution එකට යන්නේ. solid මොකද්ද aqueous solution එකේ acidity එක වැඩි වෙනවා. මොකද මේ H2 විසින් H+ නිර්මාණය කරන නිසා. හරිද? දැන් එතකොට මෙන්න මෙයා H2 ඉවත් කරන ඉලෙක්ට්‍රෝන දෙක තමයි මෙන්න මේ copper ගන්න. ඕක තමයි හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩ් එකේ රියැක්ෂන් එක වෙන විදිය. මේක සාමාන්‍යයෙන් අපි සෙල් එකක් විදියට පාවිච්චි කරන්නේ. හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩ් එක අපි සෙල් එකක් විදියට හදලා මෙන්න මේ වගේ කරන්ට් වෝල්ටේජ් එකක් පොටෙන්ෂල් ඩිෆරන්ස් එකක් නිර්මාණය කරලා වැඩක් ගන්න යූස් කරන්නේ නැහැ. මොකද මේ ස්ටෑන්ඩඩ් සම්මත ඒ කියන්නේ සම්මත ඒකට කොහොමද කියන්නේ? ස්ටෑන්ඩඩ් සම්මත පාරිසරික තත්ත්ව තියෙන්නේ 1 atm H2 gas ඉන්පුට් කරන්න ඕනේ. ඒක 1 molar HCl තියාගන්න ඕනේ. එතකොට 1 atm H2 gas හරියටම ඉන්පුට් කරන්න අමාරුයි. මොකද H2 කියන්නේ highly reactive gas එකක්. හරිද? ඒ වගේ standard conditions තියාගන්න අමාරුයි. ඒක නිසා තමයි සාමාන්‍යයෙන් මේ වගේ hydrogen electrode එකක් normal cells වල use කරන්නේ නැත්තේ. මේක සාමාන්‍යයෙන් standard hydrogen electrode එකක් use කරන්නේ අර calibration එකක් වගේ. අනිත් cells වලට cells වලට නෙමෙයි අනිත් electrodes වලට අදාළ අර reduction potentials ටික measure කරලා දෙන්න විතරයි ඔය hydrogen electrode එක අපි සාමාන්‍යයෙන් use කරන්නේ. හරි. ඊට අමතරව electrode potentials වල calculations part එක මම ඊළඟට කියලා දෙන්නම්. මේකත් එක්කම කියලා දෙන්නේ නැහැ. මම හිතනවා දැන් hydrogen electrode එක ගැන හොඳ idea එකක් ඔළුවට යන්න ඇති කියලා. මේක දැන් මේ equations ඕගොල්ලෝ කැමති මේ තියෙන පල්ලෙහා ඕනම element එකක් use කරලා කියන්නේ ඕනම metal එකක් use කරලා ඔයාලට hydrogen electrode එකට සාපේක්ෂව මෙන්න මේ වගේ reactions ලියා ගන්න පුළුවන්. ඊට අමතරව ඔයගොල්ලෝ කැමති metals දෙකක් තෝරලා ඒ metals දෙකට අදාළ anode cathode reactions නොත් තනියම ලියා ගන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් මේ theory part එක ඔළුවට ගියා නම්